ආයුබෝව වේවා කියලා ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා LS දැනුම ලෝකයා YouTube නාලිකාවට. 2025 වසර ඉතින් අවසන්. මෙම වසර තාක්ෂණයෙන් පෙරලි කළ වසරක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ලෝකයේ තාක්ෂණය විද්‍යාව දියුණු වෙමින් විශ්වයේ තියෙන අභිරහස් සිසුදමින් සිටිනවා. ඉතින් මම මේ වීඩියෝ එක අදගෙන එන්නේ 2025 වසරේ වැදගත් විද්‍යාත්මක සොයාගැනීම් හා සිදුවීම් පිළිබඳවයි. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ජනවාරි 1 සූර්යයා අසලින් පියාසර කරමින් පාකර් සූර්ය පරීක්ෂණ යානය මගින් ලබාගත් සවිස්තරාත්මක දත්ත ලබා ගැනීම හා ඒවා පෘථිවියට එවීම. ජනවාරි 15 ශීරපතේ සිතියම්ගත කිරීම සඳහා වසර 11ක් පුරා ක්‍රියාත්මක යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය එහෙමත් නැත්නම් ESA ගයියා අභ්‍යවකාශ යානය සිය මෙහෙයුම අවසන් කිරීම. ජනවාරි 29 2032 දෙසැම්බර් 22 පෘථිවිය ගැටීමට 1.3ක සම්භාවිතාවයක් තියෙන 2024 YR4 නැමැති ග්‍රාහකයන් නිරීක්ෂණය කිරීම ආරම්භ කරා කියලා යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කළා. පෙබරවාරි 3 බර්ක්ලි හා කේම්බ්‍රිජ් පරීක්ෂකයන් සූර්ය ශක්තියෙන් හයිඩ්‍රෝකාබන් නිපදවීම සඳහා කොපර් නැනෝෆ්ලවර් උත්ප්‍රේරක සහිත කෘත්‍රිම පට්‍ර සාර්ථකව නිර්මාණය කරා. පෙබරවාරි 7 විද්‍යාඥයින්ට ආලෝකයේ වේගයෙන් රූප විකේතනය කරන්න පුළුවන් ඉතා අඩු ශක්තියක් වැය කරන හාල් ඇටයකටත් වඩා ඉතා කුඩා AI චිපයක් නිපදවනවා. මේක වෛද්‍ය උපකරණ හා ක්වොන්ටම් සංවේදන තාක්ෂණයේ විශාල දියුණුවක් කියලා අමුතුවෙන්ම කියන්න ඕනේ නැහැ. මාර්තු 2 ෆයර්ෆ්ලයිස් ඒරෝස්පේස් සමාගමේ බ්ලූ ගෝස්ට් මිෂන් 1 යානය සාර්ථකව සදමත පතිත කරා. මාර්තු 4 වද වී ගිය සතුන් නැවත ඇති කිරීමේ නිරත වන ඇමරිකාවේ කොලොසල් බයෝසයන්ස් සමාගම මැමතුන්ගේ ජානමය ලක්ෂණ සහිත ලොම් සහිත මීයන් නිර්මාණය කළා. මාර්තු 5 ඉතාලි විද්‍යාඥයින් ආලෝකයේ ඝන දෙයක් බවට පත් කරා. මාර්තු 11 සෙනසුරු ග්‍රහය වටා ඇති නව චන්ද්‍රයන් 128 දෙනෙකු සොයාගත්තා. මාර්තු 20 පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 13.4ක් ඈතින් පිහිටි මෙතෙක් තහවුරු කරගත් දුරම මන්දාකිණියෙහි ඔක්සිජන් තියෙනවා කියලා හොයාගත්තා. අප්‍රේල් 2 ලොව කුඩාම පේස්මේකරය නිර්මාණය කරා. මේ පේස්මේකර් එකේ විශේෂත්වය නම් මෙය සිරින්ජරයක් ආධාරයෙන් තමයි සිරුරට ඇතුළු කරන්නේ. කාලයත් සමග සිරුරට දිය වෙලා යන ලෙස තමයි මේ පේස්මේකර් එක නිර්මාණය කරලා තියෙන්නේ. අප්‍රේල් 7 කොලොසල් බයෝසයන්ස් සමාගමේ වද වී ගිය ඩය වුල්ෆ් වෘකයන්ගේ ලක්ෂණ සහිත ජානමය වශයෙන් වෙනස් කරන ලද වෘකයන් තිදෙනෙකු නිර්මාණය කළා. අප්‍රේල් 17 පෘථිවියේ ජීවීන් විසින් පමණක් නිපදවනවා කියලා දන්න රසායනික ද්‍රව්‍ය දෙකක් වන ඩයිමෙතිල් සල්ෆයිඩ් හා ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් ආලෝක වර්ෂ 124ක් ඈතින් පිහිටි K2-18b ග්‍රහලෝකයේ වායුගෝලයේ ඇති බව සොයාගත්තා. මැයි 9 වසර 53කට පසු සෝවියට් දේශය විසින් සිකුරු ග්‍රහය වෙත යැවීමට උත්සාහ කර අසාර්ථක වූ කොස්මොස් 482 යානය නැවත පෘථිවියට කඩාගෙන වැටුණා. මැයි 28 චීනය විසින් Tianwen-2 මෙහෙයුම ආරම්භ කළා. මෙහි අරමුණ වන්නේ ග්‍රාහකයක සාම්පල ලබාගෙන නැවත පෘථිවියට පැමිණීමයි. ජූලි 1 සෞර ග්‍රහ මණ්ඩලයට ඇතුළු වූ තෙවන අන්තර් තාරකා වස්තුව සොයා ගැනීමට හැකි වෙනවා. මෙය ධූමකේතුවක්. මෙම වස්තුව දෙසැම්බර් 19 වැනිදා පෘථිවිය අසලින් ගමන් කරා. මෙම වස්තුවේ අසාමාන්‍ය ගමන් මඟ වර්ණය ප්‍රමාණය ආදී සැලකිල්ලට ගනිමින් මේ පිටසක්වල යානයක් යයිද අනුමාන කළා. අගෝස්තු 7 ඇල්ෆා සෙන්චුරි A තාරකාව වටා කක්ෂගතව ඇති බවට සැක කරන වායු යෝධ ග්‍රහලෝකයක් පිළිබඳව ප්‍රබල සාක්ෂි නාසා ආයතනය වාර්තා කරනු ලැබුවා. සැප්තැම්බර් 10 අඟහරු ග්‍රහයා මත විවියානයිට් සහ ග්‍රේගයිට් යන ඛනිජ පවතින බව නාසා ආයතනය නිවේදනය කළා. සැප්තැම්බර් 17
තහවුරු කරන ලද 6000ක් වන බාහිර ග්‍රහලෝක සොයාගත් බව නාසා ආයතනය තහවුරු කළා. නොවැම්බර් 27 ඇමරිකාවේ නාසා ඔසිරිස් රෙක්ස් මෙහෙයුම මගින් බෙන්නූ ග්‍රහයාගෙන් ගෙන එන ලද සාම්පල විශ්ලේෂණය කරන ලදී. මෙහිදී ප්‍රෝටීන සෑදීමට අවශ්‍ය ඇමයිනෝ අම්ලයක් වන ට්‍රිප්ටොෆෑන් එහි ඇති බව තහවුරු කරන ලදී. ඉතින් මෙන්න මේ විදිහට විද්‍යාත්මක සොයාගැනීම් රැසක් සමග 2025 වසර අවසන් වෙනවා. ඉතින් උදාවන්නා වූ 2026 නව වසර ඔබ සැමට සෞභාග්‍යවත් නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නැවත මේ වගේ හරවත් වීඩියෝ එකකින් හමු වීමට බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා.